කොහොමද ගයිස් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සෙෂන් මැනේජ්මන්ට් භාවිතා කරමින් සයින් අවුට් ප්‍රොසෙස් එක කොහොමද මම කරේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකට යමු. හරි ගයිස් මේ තියෙන මගේ හෝම් පේජ් එක. මම මේකට තාම සයින් ඉන් වෙලා නෙමෙයි ආවිත් තියෙන්නේ. ඉතින් මම මුලින්ම සයින් ඉන් වෙලා එනවා මේ විදියට. මේ විදියට ඊට පස්සේ මම මෙතන remember me option එකට ටික් එක දාලා sign in වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට home page එකේ පෙන්නනවා. මෙතනින් නම seller කෙනෙක්ද buyer කෙනෙක්ද කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔන්න අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ account එක උඩ ක්ලික් කරාම මෙන්න මෙතනින් එනවා අපිට sign out කියලා dashboard my profile sign out කියලා. කොහොමද අපි මේකෙන් sign out වෙන්නේ කියන එක ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඕගොල්ලන්ට මෙතනදී බලා ගන්න පුළුවන් remember me එකට ටික් එක දාලා log වුණාම මෙතනින් cookie එකක් නිර්මාණය වෙලා තියෙනවා ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මේ විදියට cookie එකක් නිර්මාණය වෙලා තියෙනවා. මම ඒක රිමූව් කරා. ඊට පස්සේ මෙන්න මෙතනින් sign out කියන එක උඩ ක්ලික් කරාම අපිව මෙන්න මේ විදියට sign in page එකට අරගෙන යනවා. ඊට පස්සේ මෙතනදිත් බලා ගන්න පුළුවන් cookie එකක් නිර්මාණය වෙලා තියෙනවා. මේ විදියට cookie එකක් නිර්මාණය වෙලා තියෙනවා. හරි දැන් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේ sign out එක හදාගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි අද කෝඩ් එකට ගිහින් බලමු. හරි guys මේ තියෙන මගේ header.php කියන ෆයිල් එක. මේකෙදි මම පහලට ගියාම හදාගෙන තියෙනවා මෙන්න මේ විදියට drop down menu එකක්. ඒකේ හදාගෙන තියෙනවා dashboard my profile sign out කියලා. අද කතා කරන්න යන්නේ මේ sign out එක ගැන. මේක මම anchor tag එකක් ඇතුලේ තමයි හදාගෙන තියෙන්නේ. ඒ වගේම මම මේකේ href එක විදියට දීලා තියෙනවා process file එකේ logout process.php කියන ෆයිල් එකට යන්න කියලා. අපිව logout වෙන එක call කරලා තියෙන්නේ මෙන්න මෙතනින්. හරි ඊළඟට කතා කරොත් logout process.php කියන ෆයිල් එකට ගිහිල්ලා මම මෙතනදී මුලින්ම PHP script එකක් දාගෙන තියෙනවා. ඒ වගේම ඊළඟට මම session එක start කරලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ කරලා තියෙන session එකේ තියෙන ඔක්කොම data clear කරන එක username, user ID ඒ වගේ ඒවා ඔක්කොම clear කරලා තියෙනවා. ඊට පස්සේ මම කරලා තියෙන්නේ session එක සම්පූර්ණයෙන්ම delete කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් කරලා තියෙන්නේ remember me එකට අදාළ cookies ඔක්කොම delete කරන එක. ඊට පස්සේ කරලා තියෙනවා user index.php කියන ෆයිල් එකට යවලා තියෙනවා. logout එක success වුණාම index.php කියන ෆයිල් එකට යනවා. ඔයගොල්ලෝ design එකේදී ඒක දකින්න නැති මම පෙන්නුවා ඔයගොල්ලන්ට. ඒක තමයි මේ logout process.php කියන ෆයිල් එකේ තියෙන සම්පූර්ණම කෝඩ් එක.